මට මෙතනින් ඉක්මනටම යන්න වෙනවා අනික කෑම හොයාගෙන අකුරට දාලා කෑම කැසි එක්කම පොලිමත් තියෙනවා මම ඉස්සරහට යනවා අනික කට්ටිය ඉස්සරහින් හලෝ ගයිස් ඉතින් අද චම අප්‍රෝ ඉන්නේ අංකල් බ්‍රෙඩ් ටවුන් එකේ අද මම කරන්න යන්නේ වෙනස්ම චැලෙන්ජ් එකක් ලොකු රෙස්ක් එකක් තියෙනවා අද අද මම ගා තියෙනවා කප් එකකට දාලා ඉංග්‍රීසි අකුරු හෝඩියම ඉතින් මම අද ඉංග්‍රීසි අකුරු හෝඩියෙන් අකුරු 5ක් ගන්නවා ඊට අදාළ නම් තියෙන කෑම ගන්න ඕනේ ගයිස් අද මට හම්බෙන්නේ විනාඩි 15යි එහෙනම් මිෂන් එක ස්ටාර්ට් කරන්න යන්නේ ගයිස් රූල්ස් ටික මෙහෙමයි ගයිස් එකම කඩේකින් කෑම ගන්න බෑ මේ කෑම ගන්න ඕනේ එක කඩේකින් එකයි Google search කරලා කෑම හොයන්න බෑ අනික සාමාන්‍ය කඩවලින් කෑම ගන්නත් බෑ සාමාන්‍ය පොඩක් මිනිස්සු දන්න කඩයක් වෙන්නත් ඕනේ දන්න ස්ථානයක තමයි මේකට අදාළ කෑම ගන්න තියෙන්නේ මට හම්බෙන්නේ රුපියල් 5000යි රුපියල් 5000ට මේ කෑම ටික ගන්නත් ඕනේ බීම බෑ කෑම වර්ගයක් විතරයි ගන්න තියෙන්නේ අද මොකද වෙන්නේ කියලා බලමු එහෙනම් වැඩි ස්ටාර්ට් කරමු ගයිස් මම ඔන්න අකුරු ටික චවල් කරා දැන් මම අකුරක් තෝරගන්න යන්නේ මුල්ම මට හම්බුනේ එල් අකුර. ඔව් මට ගයිස් මුලින්ම හම්බෙන්නේ එල් අකුර ගයිස්. එල් මට හිතා ගන්න බෑ එල් අකුරේ මොනවයි කෑමක්ද කියලා. ඕකේ ගයිස් මට ඊළඟ හම්බුනේ ගයිස් මට ඊළඟ හම්බෙනවා බී අකුර. ඒකත් මට බී අකුරුත් මට හරියටම තාම ඔලුවට එන්නේ නැහැ මොනවයි කෑමක් හොයාගන්න වෙයිද කියලා. අපි බලමු නෙක්ස්ට්. වයි අකුර. මට හිතා ඕකේ මට හම්බෙනවා ගයිස් වයි අකුරක් ඊළඟ. වයි අකුර නම් මට ඔලුවට එකක් එනවා ගයිස් බලමු. එම් අකුරක් ගයිස්. ඕකේ මට හම්බෙන්නේ එම් අකුරක් ගයිස් ඊළඟ. බෑ හරි. අකුරු 4ක් මට දැන් හම්බෙලා ඉවරයි. ඕකේ මොකද්ද C අකුර. ඕකේ ගයිස්. ගයිස් මට අවසානට හම්බෙන්නේ C අකුර. හිතා ගන්න බෑ අකුරු 5ක් තියෙනවා අකුරු 5. මේක ගයිස් අපි අහමු ලෙස ගත්ත අකුරු 5ක් තියෙන්නේ. විනාඩි 15ක ඇතුළත මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනි. නැති වුණොත් මම වෙන දේ අවසානට කියන්නම් ගයිස්. ගයිස් මේ කතාව අවසාන වෙනකන් ඉන්න බෑ ගයිස් කියන මොකද අද මට හම්බෙන්නේ භයානක චැලෙන්ජ් එකක් ගයිස්. මොකද අද මට සිද්ධ වෙනවා චැලෙන්ජ් එක පරදුනොත් අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලාම අනුරාධපුර මාකට් සයිඩ් එකට යනකන් ටී-ෂර්ට් එක ගලවම් පයින් ඇයිද යන්න ගයිස්. මම ගත්තේ රුපියල් 5000ක් මේ රුපියල් 5000 විතරයි මට හම්බෙන්නේ මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න. ඇත්තටම ගයිස් මේ වෙලාවේ නම් මට ගොඩාක් බය හිතුණා මොකද මට මේ චැලෙන්ජ් එක කරගන්න පුළුවන් වේද කියලා. මට හම්බෙන්න ගයිස් රුපියල් 5000ක්. මට මේ රුපියල් 5000 මැනේජ් කරලා තමයි මට මේ කෑම වර්ග 5 හොයාගන්න තියෙන්නේ ගයිස්. මට හැබැයි මේ රුපියල් 5000 නම් ලොකු මුදලක්. ටයිම් එක තමයි ප්‍රශ්නේ. ගයිස් එහෙනම් අපි වැඩි ස්ටාර්ට් කරමු. let's go. ඔන්න මම ස්ටාර්ට් කරා. ඔන්න ගයිස් කොල්ලා වැඩි ස්ටාර්ට් කරාට හම්බෙන්නේ විනාඩි 15යි ගයිස්. ගයිස් මම දුවගෙන යන්නේ ලයිබ්‍රරි හෝල්ඩ් එක පැත්තට. මම මේ ඉන්න තැන ගයිස් කිසිම කෑම කඩයක් පේන්නේ නැහැ. එයක් නැහැ ගයිස්. මම පාර ක්‍රොස් කරා ගයිස් ඒ වෙලාවේ මට ගයිස් කඩයක් තියෙනවා වගේ මම බෝඩ් එකක් දැක්ක මම ඒ පැත්තට පයින් ඇවිදලා යනවා මේ වෙලාවේ. ගයිස් අද වීඩියෝ එකත් සේලි ඉන්නවා. සේලි අද නම් මට වද දෙන්නේ නැහැ. මම යන්නේ එම් අකුරෙන් කෑමක් හොයන්න මුලින්ම. නමුත් මගේ ඔළුවේ ලොකු ප්ලෑන් එකක් නැහැ මේ වෙලාවේ. විනාඩියකුත් ගිහිල්ලා ඉවරයි ගයිස් මේ වෙලාවේ. මම මේ වෙලාවේ කල්පනා කරනවා මොකද්ද මම කරන්න කියලා. සේලි වද දෙන්නේ කිව්වට ටික ටික ඇඩ් පාස් කරනවා මට. තම ප්‍රවන්දු රාජ්‍ර ටවුන් එකේ කඩයක් හොයනවා. ඉස්සරහම අකුරු මොකද්ද? ගයිස් මේක හරියන්නේ නැහැ. දැන් මේ කරනවා මේ අකුරු ටිකට අදාළ කැම ටිකක් ගන්න ඕනේ. ගයිස් මම මේ කිව්වට තාමත් මම හරියටම සීන් එකට බැහැලා නැහැ ගයිස්. මම තාමත් කැම කඩයක් හොයාගෙන හරි ටයිම් එකට මැනේජ් වෙන්නේ නැහැ. මට තේරෙනවා ගයිස් මම තාම හරියටම චැලෙන්ජ් එකට ඇක්ටිව් වෙලා නැහැ කියලා ගයිස්. ඕ ගයිස් විනාඩි 2යි ගිහිල්ලා තියෙනවා මම බය නෑලු. අද චම අප්‍රෝ ෂර්ට් එක හඳු වෙනවා ගයිස්. සේලිය ගොඩක් ආසාවෙන් ඉන්නේ දෙයක්. තරම් සතුටක් නෑ. ගයිස් මම දැක්ක කේල්ස් එකක් තියෙනවා. මම දැන් රින් ගන්න හදන කේල්ස් එක ඇතුළට මම යන්නේ ගයිස්. මේ වෙලාවේ නම් ගයිස් යන්නේ මම එල් අකුරෙන් කෑමක් හොයන්න කේල්ස් එක ඇතුළට. බලමු මොකද වෙන්නේ කියලා. චම අප්‍රෝ යාළුවෙක් හම්බුණා අතරතුරදී සලුට් කරා. ගයිස් මම ගොඩක් ලේට් මේ වෙලාවේ ටයිම් එක හරියට මැනේජ් කරගන්නේ නෑ මම. විනාඩි 3ක් ගියා. කේල්ස් එක ඇතුලේ වීඩියෝ කරන්න දෙනවද දන්නෙත් නෑ. මම ඒ කිසිම දෙයක් දන්නේ අපිට එකපාරම ඔය ඇතුලට ගියා.
මොකද මම ගොඩක් කැම්පේස් වල ඉන්න අද අනිවාර්යෙන් චැලෙන්ජ් එක පෙරදුනොත් මට වෙන දේ ගැන මම දන්නේ හිතා ගන්න ගයිස් මම හැම තැනම හෙව්වා එල්ලකුරෙන් කෑමක් මං කියන්නේ මං නම් දන්න මං කියන්නේ එල්ලකුර ලොලිපොප් ඒ වෙලාවේ ගයිස් මම කල එකක් දැකලා මට මතක් වෙන ලොලිපොප් දැන් යන්නේ අපි ලොලිපොප් හොයාගෙන ගයිස් ඒක කෑමක් කමන්නේ ඕකේ මම දැන් යනවා කෑම තියෙන පැත්තේ ලොලිපොප් හොයාගෙන ඕකේ බලමු මන්න ඔන්න ගයිස් මම ලොලිපොප් එකක් හොයාගන්නවා ගිහිල්ලා කේල්ස් එක ඇතුලෙන් පළවෙනි එල්ලකුර මම කම්ප්ලීට් කරනවා ගයිස් යේ ගයිස් කම්ප්ලීට් කරාට වඩා නේ ටයිම් එක ගොඩක් ගිහිල්ලා ඉවරයි මේ වෙලාවේ. ඉතින් මම ගොඩක් හරක් වෙලා යන්නේ බලමු මොකද වෙන්නේ කියලා. ඔව් එක කඩේකින් ගන්න පුළුවන් එකයි. Oh no guys. යා. ඔව් ගයිස් මට ගන්න වෙන්නේ රූල්ස් අනුව එක ස්ථානයකින් එක කඩේකින් මට ගන්න වෙන්නේ එක කෑමයි. ඉතින් ඒ අකුරට අදාළ එක කෑමයි. මට මෙතනින් ඉක්මනටම යන්න වෙනවා අනික් කෑම හොයාගෙන අකුරට අදාලා මේ වෙලාවේ පොලිමක් තියෙනවා මොකද කරන්න කියලා හිතා ගන්න බෑවට කෑම කැසි එක්කම පොලිමක් තියෙනවා මම ඉස්සරහට යනවා අනික් කට්ටිය ඉස්සරහින් ඒ වුණාට මම එතන හිටපු අයියා කෙනෙක් කියනවා කමන්නේ කරගන්න කියලා ඒ අයියාට ගොඩක් තෑන්ක් යු ඉතින් මට මේලා උදව් කරාට ඉතින් මම මේ වෙලාවේ ඉතින් කොහොම හරි කරලා මේක බිල් කරගන්න තැන් ලොලිපොප් එකක් විතරක් ගන්න එක මේක අද මන් දන්නේ කීල්ස් එකට ඇවිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. නඩේ කාමාර දෙකක් විතර මම මෙතන පරක් වෙනවා ගයිස්. ඔන්න ගයිස් මම ලොලිපොප් එක ගත්තා දැන් මම ඉක්මනින්ම යනවා ගයිස් කේල්ස් එකෙන් එළියට චමබ්‍රෝ දුවනවා ගයිස් ලිස්ට් එකේ ඉඳලා මම කොහොම හරි එල්ලකුර කම්ප්ලීට් කරා එල්ලකුරට ගත්තා මම මොනවද මේ ලොලිපොප් ගයිස් වැඩක් නෑ මම මේ වෙලාවේ මොකද පන්තියක් ගොඩක් මේ වෙලාවේ වෙලාව ගිහිල්ලා ඉවරයි මම එකක් කම්ප්ලීට් කරද්දි ලොලිපොප් එකක් විතර කරන් ආපු එකම එකාද මොකද කේල්ස් එකට ගිහිල්ලා විනාඩි 6යි තප්පර 57ක් ගිහිල්ලා ඉවරයි ගයිස් විනාඩි 6යි ඔව් ගයිස් මේ වෙලාවේ විනාඩි 6යි තප්පර 57ක් ගිහිල්ලා තියෙන්නේ බලමු මට මේ පුළුවන් වෙයිද කියලා ඊළඟ කෑමේ හොයාගන්න ඊළඟ විනාඩි ගාන තුළ 100 අකුර ගයිස් මම මෙතන කල්පනා කරලා මම වැඩක් කරනවා මෙතන මම ඉස්සෙල්ලාම අකුරු ටික අරගෙන අකුරු ටිකට අදාළ කෑම ටිකක් මම ඔළුවෙන් ඩිසයිඩ් කරගන්නවා ඊළඟ තමයි මම යන්නේ කෑම ටික හොයාගෙන නැත්තම් අපි අකුරක් හොයාගෙන යද්දි ගොඩක් පරක් වෙන නිසා ඔන්න මම මෙතනින් කෑම ටික හරියටම ඔළුවට දාගන්නවා බන් එකක් හරි බනිස්සර ගන්නවා බන් එකක් හරි බනිස්ලු වයි මොනවද ගයිස් වයි අකුර මොනවද වයි ඕකේ වයි අකුර යෝගට් එකක් ඔය ගයිස් අපි යන්නේ දැන් මේ කෑම ටික හොයාගෙන let's go ඕකේ ගයිස් ඔන්න මම දැන් අකුරු ටිකට අදාළ කෑම ටික ඔලුවට දාගත්තා. මම දැන් යන්නේ වයි අකුරෙන් කෑමක් හොයන්නේ. එතන තිබ්බු හොටල් එකක් මම දැක්කා. ඒකට තමයි යන්නේ මම එතනට ඉස්සෙල්ලත් මම දැක්ක වහලා වගේ තිබ්බ ඉඳලා විනාඩි 8ක් ගිහලා ඉවරයි. මට තාම ටයිම් එක තියෙන්න මම බය නැහැ. බට් අනික අකුරු ටිකේ මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ මට. දැන් යන්නේ ගයිස් වයි අකුරෙන් කෑමක් හොයන්න මම මේ වෙලාවේ පොඩ්ඩක් දෙකඩියාවෙන් ඉන්නේ වෙලා ටයිම් එක පිළිබඳව ගයිස් මට හිතා ගන්න බෑ මොකද වෙන්නේ යන්නේ කියලා. ඒ ෂොප් එකේ නෑ ගයිස් මම ගියා ඒ ෂොප් එකේ නෑ මම දැන් එතනින් එළියට ආවා. වයි අකුරේ මම හොයන්නේ යන්නේ යෝගට් ගයිස්. අර පැත්තට යන්නේ. ඒ පැත්තට යන්නේ කඩත් නෑ. විනාඩි 8යි දැන් 9ක් ගිහිල්ලාදී. තව විනාඩි 6යි. පොඩ්ඩක් කවුල් මම යනවා මෙතන පොඩ්ඩක් එන්න මොකද මෙතන කඩ නෑ ගයිස්
මෙතනින් එහාට මම තීරණය කරනවා මං ගාව සල්ලි තියෙනවා. ඒක නිසා ට්‍රේවිල් එකක් ගන්න මම චුට්ටක් ඉස්සරහට මට යන්න තියෙනවා. guys මම ට්‍රේවිල් එක ගන්න කොහමද මෙතනින් එහාට යන්න. මම යනවා guys මෙතනින් ට්‍රේවිල් එක කරගෙන ග්‍රවුන්ඩ් එක ගාවට. එතන කෑම කඩ තියෙනවා. ඒක නිසා මම යනවා දැන් ට්‍රේවිල් එක කරගෙන ග්‍රවුන්ඩ් එක ගාවට. මොකද මට රුපියල් 5000ක් තියෙනවා guys මේ චැලෙන්ජ් එකට. ගයිස් විනාඩි 5යි මට තව ඉතුරුලා තියෙනවා. මම ගයිස් මේ වෙලාවේ ග්‍රවුන්ඩ් එක ගාවින් කැම ටික අරගෙන මම මැනේජ් කරන් ඉන්නේ. ඉක්මනටම අවසාන කැම ටික විතරක් ඉතුරු කරගෙන අනිත් කැම ටික ඔක්කොම ග්‍රවුන්ඩ් එක ගාව තියෙන කඩවල වලින් ගන්න කියලා ගයිස්. මම එතනින් බහැපු ගමන් යන්නේ ගයිස් පොප් සිටි එකට. ඉතින් පොප් සිටි එකේ බෝඩ් එක මම දැක්කම ගයිස් මම යනවා Y අකුරෙන් කෑමක් හොයන්න පොප් සිටි එකට. ඉතින් එක තැනක එක කෑමක් නිසා මම යනවා ඔන්න පොප් සිටි එක ඇතුළට. ගියපු ගමන් මම යන්නේ යෝගට් තියෙන තැන හොයාගෙන. Okay guys මම එතන හිටපු අය කෙනෙක්ගෙන් අහනවා යෝගට් තියෙන්නේ කොහෙද කියලා. Okay guys ඔන්න මම ආවා යෝගට් තියෙන place එකට. ඔන්න guys මම දෙවෙනි අකුරත් complete කරනවා Y අකුර. ඉතින් ඔන්න යෝගට් එකක් අපි දැන් complete කරනවා අරගෙන. Yes මම ඔන්න Y අකුරත් complete කරා. but මම ගොඩක් කාලය අරන් තියෙනවා මේ දෙක complete කරන්න. මට දැන් තමයි තේරෙන්නේ මම ඉස්සෙල්ලාම මෙතනට ආව නම් මට පොඩි කාලයක් ඇතුළත මේ ටික ඔක්කොම කරගන්න තිබ්බා. නමුත් මම ඉස්සෙල්ලා හිටපු තැනම කාලේ නාස්ති කරපු නිසා මට දැන් වෙලාව ගොඩක් මදි ගයිස්. මගේ හිත ගොඩක් දෙගදියාවෙන් ඉන්නේ. එළියට යන්න යද්දිම ඔන්න සුදු මාමලා වගේ කුත් ආවා. ඉතින් ඒ කට්ටියට මම යන්න ඉඩ දුන්නා. ඕකේ ගයිස් ඔන්න පිටිපස්සේ මාපු සුදු මහත්තයා මට thank you කිව්වා. ඔන්න මම යනවා පොප් සිටි එකෙන් එළියට. ගයිස් මට තව විනාඩි 3යි ඉතුරුලා තියෙන්නේ. බලමු මම ඉක්මනටම යනවා දුවගෙන ඉස්සරහට ඉතුරු අකුරට අදාළ ග්‍රවුන්ඩ් එක ගාව තියෙන කැම ටික හොයන්න. ග්‍රවුන්ඩ් එක මට තව තියෙනවා විනාඩි 3ක්. කේක් කෑල්ලක් බලන් හිටියේ. ඉතින් ඔන්න මම කේක් සෙන්ටර් එක දැක්ක. ඉතින් කේක් සෙන්ටර් එක ඇතුළට ගියා. කේක් සෙන්ටර් එකෙන් ගන්න මම C අකුර කම්ප්ලීට් කරනවා කේක් කෑල්ලක් කරා. අර කේක් කෑල්ල ඔන්න ගයිස් නිකන් නෙවෙයි චොක්ලට් කේක් කෑල්ලම ගන්නවා. C අකුරත් කම්ප්ලීට් කරනවා මම ගයිස්. ඔන්න මම යනවා ඊළඟ B අකුර කම්ප්ලීට් කරන් ඉස්සරහ තිබ්බ හොටල් එකට. ඕකේ ගයිස් ඔන්න මම B අකුර කම්ප්ලීට් කරනවා බන්නයක් අරගෙන. ගයිස් මට තව විනාඩි දෙකයි ඉතුරුලා තියෙන්නේ. තව විනාඩි දෙකක් ඇතුළත යන්න තියෙනවා. මම මැංගෝ ගන්න මම M අකුරෙන් හිතගෙන මැංගෝ ඉතින් M අකුරෙන් මැංගෝ ගන්න ටයිම් එක මදිද දන්නේ. ගයිස් මට සූ එකක් තිබ්බේ නෑ. මම දුවගෙන යනවා මාකට් එක ගාවට මැංගෝ ගන්න. අවසාන ටාගට් එක තියෙන මැංගෝ එකක් ගත්ත ගමන් මගේ මිෂන් එක කම්ප්ලීට්. මට විනාඩි දෙකක් ඉතුරුලා තියෙන්නේ. මෙතෙන්ද මාකට් එක ගාව ට්‍රැෆික් සෙට් උනේ නැත්නම් අනිවාර්යයෙන් මට වින් කරන්න පුළුවන්. විනාඩි දෙකක් ඇතුළත මම ගිහලා මැංගෝ ගන්න ඕනේ. මැංගෝ මේක ඔයවත් නැහැ. මැංගෝ තියෙන්නේ ආන්ඩර්ස් මේ මාකට් සයිඩ් එකට යන්න ඕනේ. මම හිටපු තැන ඉඳලා ගයිස් මගේ පපුව මේ වෙලාවට ඩඩ් ගාන. මොකද මට හිතා ගන්න බෑ පුළුවන් වෙයිද කියලා. මේක නම් ෂුවර් එකක්ම නෑ මට. ඇත්තටම අද චැලෙන්ජ් එක. ගයිස් මම හිටපු තැන ඉඳලා මම යන්න ඕනේ. දැන් අනුරාධපුර මාකට් සයිඩ් එකට තමයි යන්න ඕනේ මේ මැංගෝ එකක් ගන්න. ඉතින් මම එතෙන්ද ට්‍රේවල් එකක් අයිත් ගන්නවා මෙතනට යන්න. මොකද පයින් ගියොත් මට අනිවාර්යෙන් ටයිම් එකට යන්න බෑ කොහොමත්. ඒ ටයිම් එකට මට යන්න බෑ. ඒකින්ද මම ට්‍රේවල් එක කරලා දැන් මැංගෝ ගන්න. ගයිස් ඔන්න මම බැස්සා ට්‍රේවල් එකේ සල්ලිත් දීලා ඉක්මනට මම බැස්සා. තව විනාඩි එකක් වගේ තමයි තියෙන ගයිස්. විනාඩි 14යි තප්පර ගානක් ගිහිල්ලා ඉවරයි. මට තව පොඩි වෙලාවේ තියෙන ගයිස්. මම ඉක්මනටම කායර ක්‍රොස් කරලා මම යනවා මාකට් සයිඩ් එකේ මැංගෝ තියෙන තැනට. මම ඊට කලින් එතනින් අරන් තියෙන පළතුරු. ඉතින් මම ඔන්න දුවගෙන යනවා එතනට. බලමු තව චූටි වෙලාවක් තියෙන්නේ ගයිස් මොකද වෙන්නේ කියලා.
ඔන්න මට ඈතින් පේනවා guys නිකන් අර ඔටුවෙට්ට වතුර හම්බුණා වගේ කාන්තාරේ ගිහලා ඔන්න මට guys මංග තියනවා දැක්කම ඉතින් ඔන්න මම මැංගෝ එකක් අරගෙන මිෂන් එක කම්ප්ලීට් කරන්න යනවා මම ටයිම් එක නම් ඇත්තටම තාම බැලුවෙත් නෑ විනාඩියයි තිබ්බ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා මම ගත්තත් ඔඩන්න ටයිම් එක ගිහිල්ලා නම් ඔන්න guys මම මැංගෝ එකක් ගත්තා දැන් ටයිම් එක බලන්න යන්නේ බලමු guys අවසාන තප්පර ගානින් මම වින් කරා guys විනාඩි 14යි තප්පර 58කින් මම වින් කරා guys වින් කරා පට මම guys මාර සතුටක් තියෙන කියලා වැඩක් නෑ guys කියන්න වචන නෑ guys ඔන්න මම වින් කරා guys විනාඩි 14යි තප්පර 58කින් මම වින් කරා guys මට හිතා ගන්න බෑ මේක මම කොහොමද කරේ කියලා guys මට මේ channel එක පෙරදුනා නම් මට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා මොකද තමයි පොලිසියේ ඉන්න වෙයි මට මොකද සෙනගත් ගොඩයි අද ටවුන් එකේ ඉතින් ටී-ෂර්ට් එකක් ගලවන් එහිදා මේට එද්දි එක්ක පිස්සෙක් කියලා හරි මම අරයි යනවා කරන්න දෙයක් නැහැ ඉතින් පෙරදුනා නම් මට challenge එකට මුහුණ දෙන්න වෙනවා guys එහෙනම් guys අද මම විනාඩි 14යි තප්පර 58කින් ඔන්න මම වින් කරා guys තප්පර ගානකින් වින් කරපු එක මේකාද කොහොද මම ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න guys ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් එනවා තව ඉතින් අඩුපාඩු දිනවල කමෙන්ට් කරන්න guys වීඩියෝස් බලලා කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න guys තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න guys එහෙනම් guys අලුත් වීඩියෝ එකක් අරගෙන හැමෝම පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයෙන් වේවා